කොනිචිවා අපේ චැනල්ලකින් කියන පළවෙනි වීඩියෝ එක තමයි මේ තමයි අපේ ජීවිතය වැඩියම සතුරු වුණ දවස පිසේ කාම්පිච්ච දවස ඊළඟ දවසේ ගංවතුර මොනා කරන්න හැමදේට බාධක එනවනේ බාධක මගඇරලා ඕන දෙයක් වෙදෙන් කියලා ගියා ගෙතර බෑග් ලෑස්ති කරගන්න බෑග් ලෑස්ති කරගෙන අවශ්‍යම දේවල් විතරක් දාගන්න වුණා මොකද එකනට කිලෝ 54ක් විතර හම්බුණත් අපිට එච්චර බඩුගන්න ටයිම් එකක් සෙට්ටුනේ නැහැ එහින්ද පශ්චම දේවල් විතරක් දාගත්තා කොමත් කිලෝ 15කට එහා ඉතුරු වුණා එදස පැනඩෝල්ද බෙහෙත් තුන පාමිරිස් කුඩුද මාසයක් වගේ සෙට්ටෙන්ඩ කණ්ඩ පුළුවන් දේවල් අපි දාගත්තා සීල් කරගන්න මුළුවන්ව සීල් කරගෙන ඉඩ සපුත් පිටත් වුණ යාපොට්ටන්න යාපොට්ටකින් හයිවේකට දාද්දිම කඩුවර පැත්ත හොඳටම යට වෙලා ඔන්න හොමයි පෙනුනේ කෝමෙන් කෝමහරි අපි දැන් යාපෝට් එකට ආව ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා අම්මලත් එක්ක කට්ටිය ගෙදර කට්ටියත් එක්ක කතා කරලා අපි චෙකින් වැඩ ටික ඉවර කරලා ෆ්ලයිට් එකනකම් මෙහෙම බලන් හිටියා ඊට පස්සේ අපි දෙන ෆ්ලයිට් එක නැගලා එකම තැන සීට් එකක් හම්බුණා වෙලාව කියන්නේ එදා ෆ්ලයිට් එකේ සෙනඟ ගොඩක් අඩු ඒ හින්දා අපි කොහොම හරි එක තැන සීට් එකකට දෙකට පැනගත්තා දැන් ඉතින් ලංකාවෙන් ෆ්ලයිට් එක උඩට උස්සන්න යන්නේ බලන්නකෝ අපේ රටේ ලස්සන කෝමෙන් කෝමරි ෆ්ලයිට් එක කෑම ටයිම් එකත් ඇවිල්ලා චීන කෑම එච්චර සෙට්ටුනේ නන්නේ මංගත්ත බීෆ් කෑම එකක් හට මේ දැම්පෙන්නේ චීනය කෝමරි චීනට අපි බහිද්‍ය උදේ වෙලා තිබ්බා පාන්දර ඉටසීම ට්‍රන්සිට් වැඩටි කිවර කරලා පිට දෙවනි ටර්මිනල් එකට යනවා බස් එකේ මට බස් එකේ යන වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඒ වැඩි හින්දා ඔන්න අපේ දෙවනි ෆ්ලයිට් එක චයිනා ටු නගෝයා ඒක නගින අතරතුර ෆ්ලේන්් එකතු නම්ම ගියා මං ඒවගේ වීඩියුත් ගත්ත බලන්නකෝ යාලුවනේ මේ ෆ්ලයිට් එක අර ෆ්ලයිට් එකට අපි පලවෙනි ඩව් ෆ්ලයිට් එකට ගොඩක් පොඩි කෝමරි දෙවැනි ෆ්ලයිට් එකනම් අපිට එක ළඟ සීට් හම්බුනේ නැහැ දෙවැනි ෆ්ලයිට් එක පොඩ්ඩක් යන්න පරක්කුලා තිබ්බා මට නිින්ද ගිහින් තිබ්බා ඒ වුණාට මම නැගිටලා තිබ්බේ ආස උඩදී කෝමරි මාරල් view එකක් තමයි මේ ටයිම් එකේ පෙනුනේ බලාකොළු පැතින් යද්දි මාර ෆීලින් එකක් දැනෙන්නේ ටිකෙන් ටික දැන් ඉතින් ජපානයට ළඟා වුණා අපි ඉස්සර වීඩියෝ වල දැකපු දේවල් දැන් හැබැයි දකිද්දි ඒක මාර ෆීලින් එක
හැමෝම ට්‍රයි කරන්න හැමෝටම පුළුවන්. මේ පේන්නේ නගෝයා. අපි දැන් නගෝයා එයාපෝට් එකට දාන්න යන්නේ. නොහොමයි අපි පරිස්සමට ගොඩ බෑවේ. මේට එන්න කාපු කටු දන්න අපි විතරයි. හැමෝම ට්‍රයි කරලා බලන්න ආස හිතේ. නොමාරී අපි එලියට ඇවිල්ලා ඉමිග්‍රේෂන් එක වැට්ටිකට යන්න තමයි මේ යන්නේ. එතන වීඩියෝ ගන්න නම් බැරි වුණා මොකද සමහර තැන්වල වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. කොහමරි ඉමිග්‍රේෂන් වැඩ ඉවරනට පස්සේ අපි කම්පැනියෙන් ගන්න ආවා. ඊට කම්පැනි වාහනේ අපේ ඇකොමඩේෂන් වලට යන ගමන් ගත්ත වීඩියෝ ටික තමයි මේ ටික නම් වැඩි පෙහෙන්නේ නැහැ මොකද ස්පීඩ් එක වැඩි හින්දා හයිවේ වගේ එකක යන හින්දා. ආනේ අදි දවස් දෙකක මහන්සිය හින්දා සැරෙන් සැරේට නිින්ද ගියා අපිට. කොහොම හරි අපි අපේ ඇපාර්ට්මන්ට් එකට ආවා. තව සුපිරි වීඩියෝ සෙට් එකක් ගෙන බලාපොරොත්තු වෙන. එහෙනම් සමුගන්නවා හැමෝටම මුස්සර්ණයි.